හායි යාළුවනේ ආර්ට් ඔෆ් කුකින් අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕන මේ පළවෙනිදා ගත්ත වීඩියෝ එකක්. අපි බබත් එක්ක පොඩි ගමනක් යන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. Let's go. I wake up to a little bit of drool. අපි උදේට කෑම කාලා හිටියෙත් නෑ. ඊට පස්සේ අපි යන අතරමඟදී තැනකින් කන්න නතර කරා. එතකොට චුට්ටක් විතර වෙලා ගිහින් තිබ්බේ. ඔන්න ඉතින් අපි අදාළ තැනට ආවා. මේක කුරුණෑගල ආර්ට් ස්කූල් එකෙන් තමයි පවත්වගෙන යන්නේ. දසුන් රාජපක්ෂ තමයි මෙහෙවන්නේ. දසුන් මගේ යාළුවෙක්. ඒ හින්දා අපි එදා මේකට ගියා. කුරුණෑගල අය නම් දන්න ඇති ආර්ට් ස්කූල් කීවම ඔන්න චිත්‍ර අඳින්න ආස පුංචි දුවල පුතාලට අවුරුදු 4 විතර ඉහළ චූටි දුවල පුතාලට හොඳම තැනක් තමයි මේ ආර්ට් ස්කූල්. යනකොට නම් තරඟ දෙක තුනක් තිබිලා ඉවර වෙලා තිබුණේ. පස්සේ ටොපිය හිඳින එක බනිස් කන එක තිබ්බා. තාම චූටිනේ අපේ එක්කෙනා. ඉතින් මේ ලොකු අත්දැකීමක් නෑ. ඒ වුණාට හැම එකටම සහභාගී වුණා. අපේ බබත් මේ හරිම ආසාවෙන් තමයි මේකට සහභාගී වුණේ. දැන් මේ කලිනුත් මෙයා ඒ ආර්ට් වර්ක්ෂොප් එකක් තිබිලා ඒකට සහභාගී වුණා. දැන් මේ දෙවෙනි අවස්ථාව තමයි අවුරුදු උත්සවයට. එයා මාරම මේ සතුටක් ලැබුවා ඒකෙන්. ඇත්තටම චූටි ළමයිට මේ අර ප්‍රායෝගික ක්‍රියාකාරකම් හොඳටම දෙන තැනක් තමයි මේක. කුරුණෑගල ගොඩක් අය මේකට මේ චිත්‍ර පන්තියට සහභාගී වෙන අය ගොඩක් ඇවිත් හිටියේ. ඒ අය තමයි සහභාගී කරවගන්නේ. අපේ ආන්දරන අපේ වීඩියෝස් බලන යාළුවොත් අපිට කීප දෙනෙක්ම හම් වෙලා කතා කරා. බොහොම ස්තුතියි. හරිම සතුටුයි. පස්සිතින් අවසානයේ හැමෝටම ස්ටේජ් එකට එන්න කියලා ඩාන්ස් කරන්න අවස්ථාව ලබා දීලා චූටි අය ගොඩාක් විනෝද වුණා. ඇත්තටම දසුන් බොහොම ස්තුතියි. අපේ එක්කෙනාට වගේම ගොඩක් චූටි අයට මේ වගේ අවස්ථාවක් ලබා දුන්න එකට. ගොඩක් විනෝද වුණා චූටි පැටවු ටික. I gotta make it in this life. Whatever makes me happy, know I'm doing things right. Sipping in the summer on a goose and Sprite, or find a nightclub for the end of the night. Oh, and we all got dreams. We all want things. But what you gonna do for it? How you gonna move for it? What you gonna be? And do you believe you can do anything? ඊට පස්සේ සහභාගී වුණ හැම දරුවෙකුටම තෑග්ගක් දීලා මේ අවසන් වුණා. ඉතින් යාළුවනේ බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. අපි ආයෙත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.